Ayubowan! Iting welcome back to my self-love journey challenge number 3. අපේ self-love challenge journey එකේ challenge number 1 එකෙන් ඕගලන්ට මම කියලා දුන්නේ අපි අපිටම ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියන එක. ඒ වගේම challenge number 2 එකෙන් ඕගලන්ට කියලා දෙන්නේ ඕගලන්ගේ ගුණ හඳුනගෙන ඕගලන් ගැන ලස්සන දේවල් ලියන්න. ඉතින් challenge number 3 එකෙන් ඕගලන්ට මොනවද කියලා දෙන්නේ අද? අද මම ඕගලන්ට කියලා දෙන්නේ අද මම මටම සමාව දෙනවා. ඉතින් අද ඕගලන් කරන්නත් ඕනේ ඕගලන්ටම සමාව දෙන එක. ඉතින් මේක මම කරන්නේ හෝපොනොපොනෝ මෙතඩ් එකත් එක්ක. ඉතින් ඕගලන් ලෑස්තිද මාත් එක්ක මේ challenge එක අද කරන්න? අද ඕගලන් මාත් එක්කම මේක කරලා ඕගලන්ට වෙනසක් දැනෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝ එකට ඕගලන්ට වෙනසක් දැනුණා කියලා. එහෙනම් අපි challenge එක පටන් ගමු. ඇයි අපිටම සමාව දෙන්නේ? අපි කොච්චර අපි ගැන අවතක්සේරු විදියට හිතනවද? අපි කොච්චර හිතනවද අපි හොඳ මදි? අපි එතකොට තව අයත් එක්ක සංසන්දනයත් කරනවා. එහෙම නේද? තව කවුරු හරි හොඳට කරොත් ඕගලන් හිතනවා ඒ කෙනාට විතරයි ඒක පුළුවන් මට ඒක කරන්න බෑ කියලා. ඉතින් ඕගලන් කරන්නේ ඒ කෙනත් එක්ක කම්පෙයා කරන්න ගන්නවා. ඉතින් සංසන්දනය කරන එක ඒ වගේම සංසන්දනය කරලා තමන් ගැන අවතක්සේරුවට හිතනවා. තමන් ගැන පල්ලෙහෙන් බලන්න අපි ඉගෙනගෙන තියෙනවා. We look down at ourselves. We always think we are not enough. ඉතින් ඇයි අපි හැම වෙලේම අපි ගැන ඒ විදියට හිතන්නේ? ඉතින් ඒක හිතුවට දැන් කමක් නැහැ. අපි දැන් හෝපොනොපොන වලින් අපි හැමදේම රිලීස් කරලා අපේ මෙමරීස් ක්ලෙන්ස් කරන්න යන්නේ. ඉතින් මේ කරන්න කලින් මම ඔයගලන්ට තව දෙයක් කියන්න ලෑස්තියි. මේක අද විතරක් කරන්න එපා. මේක හැමදාම කරන්න ඕගලන් හෝපොනොපොන මෙතඩ් එක. ඔයගලන්ට මං වීඩියෝ එකකුත් දාලා තියෙනවා. ඔයගලන් බලලා නැත්නම් තාමත් ඒක බලන්න මං ලින්ක් එකත් දාලා තියෙන්නේ. ඒක තමයි හෝපොනොපොනෝ 108 times. ඉතින් ඔයගලන් ඉස්සෙල්ලාම කිසිම දෙයක් වෙනුවෙන් හිතන්න නැතුව තමන් වෙනුවෙන් තමන් ගැන ක්ලෙන්ස් කරගන්න ඉස්සෙල්ලා. වෙන කිසිම දෙයක් ඉස්සෙල්ලා හිතන්න එපා. ඔයගලන්ට තාම පාර්ට්නර් කෙනෙක් නැත්තම් ඒ ගැන නෙමෙයි ඔයගලන් අද ફોකස් කරන්න ඕනේ. ඔයා ගැනයි ફોකස් කරන්න ඕනේ. අපි කියමු ඔයගලන්ට වෙන ගෝල් එකක් තියෙනවා. හැබැයි ඒ දෙයට ලං වෙන්න බෑ. ඔයගලන් තාම self love ගැන ඔයගලන් හඳුනගෙන නැත්තම්. ඔයගලන් ගැන ඔයගලන් අවතක්සේරුවට හිතනවා නම් ඔයා ගැන හැම වෙලේම ඔයා හිතන්නේ I am not enough කියලා. එහෙනම් හෝපොනොපොනෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාට. ඔයා වෙනුවෙන් කරන්න ඕනේ. ඒ නිසා අපි ඒක අද පටන් ගමු. ඔයගලන්ට පුළුවන් 108 වාරයක් තියෙන මගේ වීඩියෝ එකත් යූස් කරලා ඔයා වෙනුවෙන් හෝපොනොපොනෝ කරන්න. අපි හැමෝම වැරදි කරන මිනිස්සු. අපි හැමෝම පර්ෆෙක්ට් නෑ. ඒ සිටුේෂන් එක අනුව ඒ සිටුේෂන් එක විදිහට අපි තීරණ ගන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒ තීරණේ වැරදි වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඒ සිටුේෂන් එක අනුව ඒ ඔයා ගත්ත තීරණේ තමයි හරිම තීරණේ. පස්සේ ඕගලන්ට පසුතැවෙනවා මම මේ තීරණේ ගත්ත එක වැරදි කියලා. හැබැයි ඒ දවසේ උණු සිටුේෂන් එක අනුව ඔයා කරලා තියෙන්නේ හරි දේ. ඉතින් ඒකට අපි පසුතැවිලා හරියන්නේ නැහැ. ඉතින් ඔය වගේ දේවල් වුණත් ඔයගලන්ගේ හිතේ වැඩ කරනවා. අද මම ඒ දේ කරේ නැත්තම් මං අද තව ඉහළට ගිහිලා ඇති. ඒ වගේ දේවල් ඕගලන් හිතනවා. ඉතින් ඕගලන් ගොඩාක් regrets. ඕගලන් පසුතැවෙනවා ඕගලන් කරපු දේවල් වලට. ඉතින් අද මම කියන්නේ මේ හැම දෙයක්ම අමතක කරන්න. අපි වැරදි කරනවා. මේ වැරදි වලට අපි හිතලා අපි සමාව අරගෙන මේ තියෙන වැරදි අපි ඔක්කොම අමතක කරමු. මොකද අපි මේ වැරදි කවද වෙනකන් ගෙනියන්නද? අපේ ජීවිතේ මේ කරපු වැරදි වෙන්න පුළුවන්.
ඒ දේවල් අපි ඉස්සරහට ගෙනියන්න අපේ ජීවිතේ අපි වැරැද්දත් එක්ක යන්න අපේ ජීවිතේට අපිට ඕන දේවල් අපිට ගන්න හරිම අමාරුයි. ඒ නිසා අද ඕගලන් කරපු වැරදි ඕගලන් පසුතැවෙනවා නම් මොන හරි ඕගලන් ගත්ත ස්ටෙප් එකක් වෙනුවෙන් ඒ දේවල් වලට අද අපි සමාව ගමු. අපි වෙනුවෙන් සමාව අරගෙන මේ හැම දේම රිලීස් කරමු. ඉතින් ඕගලන් හොඳ හුස්මක් අරගෙන ඔයගලන් කියන්න I take 100% responsibility. මම 100%ක් වගකීම ගන්නවා. මම මගේ වැරදි වෙනුවෙන්. මං ගත්ත තීරණ වෙනුවෙන්. මං අද ඉන්න සිටුේෂන් එක වෙනුවෙන්. අද ඉන්න තත්ත්වය වෙනුවෙන් මම 100%ක් වගකීම ගන්නවා. ඉතින් ඔයගලන් හැමෝම ඇස් දෙක වහගෙන මං කියන දේ ඔයගලන් රිපීට් කරගෙන ඔයගලන් මේ හෝපොනොපොනෝ මැජික් එක කරන්න මාත් එක්ක. මට කනගාටුයි. I'm sorry. මම මගේ ශරීරයට ආදරය කරේ නෑ. Please forgive me. මට සමා වෙන්න. මගේ ශරීරයට මම ආදරය කරේ නැති එකට. මගේ ශරීරයට මම බැලපු නැති එකට මට සමා වෙන්න. ගොඩාක් ස්තුතියි. මට නිරෝගිමත් ශක්තිමත් ශරීරයක් තියෙන එකට. මම ඔයාට ආදරේ. මං මටම ආදරේ. I'm sorry. Please forgive me. Thank you. I love you. මං කරපු වැරදි වලට මම පසුතැවෙනවා. මට කනගාටුයි මම මේ පසුතැවෙන එකට.
මට සමා වෙන්න. මං පසුතැවෙනවට. මං ඒ ගත්ත තීරණේ ඒ සිටුේෂන් එක අනුව මම ගත්ත තීරණයක්. ඒ නිසා අද මම පසුතැවෙන්නේ. ඒ වෙනුවෙන් මම අද සමාව ගන්නවා. මට සමා වෙන්න. ස්තුතියි හැම දෙයකටම. මට ලැබිලා තියෙන හැම දෙයකටම මට ආදරේ. මම මගේ විශ්ව මාතාවට ආදරේ. I'm sorry. Please forgive me. Thank you. I love you. I'm sorry for hurting myself. I'm sorry for saying I'm not enough. I'm sorry for looking down on myself. Please forgive me for everything that I have hurt around myself, for all the memories, for all the beliefs that I have in myself. Thank you dear universe, for always blessing me with the right opportunities, always blessing me with a beautiful, healthy body. Thank you universe for giving me the best. I love you. I send love to myself. I love myself. I'm sorry. Please forgive me. Thank you. I love you. I'm sorry. Please forgive me. Thank you. I love you. I'm sorry. Please forgive me. Thank you. I love you. I'm sorry. Please forgive me. Thank you. I love you. I'm sorry. Please forgive me. Thank you. I love you. ඉතින් ඔයගලන්ට කොහොමද දැනෙන්නේ? වෙනසක් දැනෙනවද? එහෙනම් මෙන්න මේ දේත් ඔයගලන් කරන්න. මේ පොඩි දේ ඔයගලන් කරොත් ඔයගලන්ට දැනේවි ඔයගලන්ට වෙනසක් ඔයගලන් ගැන දැනෙනවා කියලා. ඉතින් self love journey පොතේ ඔයගලන් හොඳ වෙන පිටුවක් අරගෙන ඔයගලන් ලියන්න. අද මම සමාව දෙන්නේ මොනවටද කියලා. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ guilt නැත්නම් ඔයගලන් පසුතැවෙන දේවල් ඒ පොතේ ලියලා මේ ටික රිලීස් කරන්න. ඊට පස්සේ අනිවාර්යෙන්ම ඒ ගැන ඔක්කොම හිතලා ඔයගලන්ටම සමාව දෙන්න. මතක තියාගන්න self love කියන්නේ perfection එකක්වත් තමන් perfect කරන එක නෙමෙයි. self love කියන්නේ ඔබේ අතීතයේ සමග ඔබ බැඳිලා ඒ වෙනුවෙන් ඔබට ආදරය කරන එක. මොකද අපි අතීතයේ ගත්ත සමහර තීරණ එහෙම නැත්නම් අපි කරපු දේවල් වලට අපි පසුතැවිලා අපිටම සමාව දෙන්නේ නැති තරමට අපි වැරදි අරගෙන එනවා. ඉතින් self love කියන්නේ මේ හැම දෙයක්ම accept කරගෙන බාර අරගෙන ඔයාව accept කරගෙන ඉස්සරහට යන එක. ඉතින් මම ඔයගලන්ට කියවන්නේ මුලින්ම මේ වීඩියෝ එක තමයි ලස්සනම challenge එක කියලා. ඉතින් අද ඒක ගැන ඔයගලා මොකද හිතන්නේ? එහෙනම් මගේ challenge number 4 එකත් අරගෙන එනකන් මේ challenges 3 අනිවාර්යෙන් දිගටම කරන්න. එහෙනම් මම අද ඔයගලන්ගෙන් මේ වීඩියෝ එක end කරනවා. Bye.